අපි අද කතා කරන්නේ 9 ශ්‍රේණියේ දෙවනි පාඩම. ඇස හා කන. වීඩියෝ එකේ ඉස්සරහට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. Science book. විද්‍යාවෙන් ආනන්දයට. අපේ අවට පරිසරය නිතර වෙනස් වීම වලට ලක් වෙනවා. පරිසරයේ යම් කිසි වෙනසක් වුණා කියලා අපි දන්නේ ඒ වෙනස දැකීමෙන්, ඇසීමෙන් හෝ දැනීමෙන්. ඒ සඳහා අපිට ඇස, කන, නාසය, දිව සම වැනි අවයවයන් උපකාරී වෙනවා. අපි ඇස ගැන කතා කරොත් ඇස කියලා කියන්නේ දෘෂ්ටි සංවේදනයේ ප්‍රතිග්‍රහණය කරන අවයවය. මේ ඇස පිහිටලා තියෙන්නේ කපාලයේ අක්ෂිකූපය නම් කුහර තුල. කපාලය කියලා කියන්නේ හිස් කබලට. එනම් ඇස පිහිටලා තියෙන්නේ හිස් කබලේ අක්ෂිකූප නම් කුහරය තුල. ඇස පේශි 6කින් අක්ෂිකූපයට සම්බන්ධ වෙනවා. මේ නිසා තමයි අපේ ඇස අපිට සිරස්තලයේ, තිරස්තලයේ සහ වෘත්තාකාර පතයක කරකැවීමට හැකි වෙලා තියෙන්නේ. මිනිස් ඇසේ හඳුනාගත හැකි ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා. අපි දැන් ඒව ගැන කතා කරමු. පළවෙනි එක තමයි ශ්වේත ඝන ස්තරය. ශ්වේත ඝන ස්තරය අක්ෂිගෝලයේ බාහිරින්ම පිහිටා තියෙන කොටස වෙනවා. ආලෝකයට විනිවිද යා නොහැකි සුදු පැහැති ඝන ස්තරයක් තමයි මේ ශ්වේත ඝන ස්තරය කියලා කියන්නේ. ස්වච්ඡය තාරා මණ්ඩලයට ඉදිරියෙන් පිහිටි ශ්වේත ඝන ස්තරය තුනී වීමෙන් හා පාරදෘශ්‍ය වීමෙන් ස්වච්ඡය සෑදිලා තියෙනවා. රුධිරග්‍රාහීය ශ්වේත ඝන ස්තරයට ඇතුළතින් පිහිටලායි තියෙන්නේ. ඇසට රුධිර සැපයීම ලබා දෙන්නේ මේ රුධිරග්‍රාහීය මගින්. දෘෂ්ටිවිතානය රුධිරග්‍රාහී ස්තරයට ඇතුළතින් පිහිටලා තියෙන්නේ. ආලෝකයට සංවේදී යෂ්ටි සෛල සහ කේතු සෛල වලින් මේ දෘෂ්ටිවිතානය සමන්විත වෙනවා. අම්මේ රසය පාරදෘශ්‍ය ජලීය ද්‍රවයක්. අක්ෂිකාචයත් ස්වච්ඡයත් අතර අවකාශයේ පිරී පවතින්නේ මේ අම්මේ රසය. අක්ෂිකාචය වක්‍රතාව අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකි පාරදෘශ්‍ය දී උත්තල කාචයක්. දෘෂ්ටිවිතානය මත ප්‍රතිබිම්බය නාභිගත කිරීම මෙමගින් සිදු කරනවා. තාරා මණ්ඩලය ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කරනවා. ව්‍යවහාරයේදී මෙය කළු ඉංගිරියාව ලෙස තමයි හඳුන්වන්නේ. කණිකාව තාරා මණ්ඩලය මැද්දේ පිහිටි වෘත්තාකාර සිදුරක්. මෙය හරහා ඇසට ආලෝකය ඇතුල් වෙනවා. ප්‍රතියෝජක පේශී අක්ෂිකාචය රඳවා ගැනීමට උපකාරී වෙනවා. අක්ෂිකාචයේ වක්‍රතාව අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට දායක වෙන්නේද මේ ප්‍රතියෝජක පේශී. කාච රසය කියලා කියන්නේ පාරදෘශ්‍ය ජල්ලිමය ද්‍රවයක්. අක්ෂිකාචයට ඇතුළතින් පිහිටි අවකාශයෙන් මෙයින් පිරීලායි පවතින්නේ. ඇසේ ගෝලාකාර හැඩය පවත්වා ගැනීමට මේ කාච රසය උපකාරී වෙනවා. මධ්‍ය කූපය හෙවත් කහලපය ඇසට ඇතුල් වන ආලෝකය මගින් දෘෂ්ටිවිතානය මත වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බයක් සෑදෙන ස්ථානය මේ කහලපය කියලා හඳුන්වනවා. අන්ධ බිඳුව දෘෂ්ටිවිතානයේ ආලෝකයට සංවේදී සෛල නොපිහිටන ස්ථානය අන්ධ බිඳුව. මේ මත ආලෝකය නාභිගත වුවද පෙනීමක් සිදු වෙන්නේ නැහැ. දෘෂ්ටික ස්නායුව ඇස හා මොළය සම්බන්ධ කරන ස්නායුව. දෘෂ්ටිවිතානය මත ඇතිවන ප්‍රතිබිම්බය පිළිබඳ සංවේදනය මොළයට රැගෙන යන්නේ මේ දෘෂ්ටික ස්නායුව මගින්. එනම් ප්‍රතිබිම්බය අර්ථකථනයට උපකාරී වෙන්නේ මේ දෘෂ්ටික ස්නායුව. දැන් අපි ඇස මගින් දෘෂ්ටි සංවේදනය සිදු කරන ආකාරය ගැන කතා කරමු. අපිට මොකක් හරි වස්තුවක් පේන්නේ එම වස්තුවේ සිට එන ආලෝක කිරණ ඇසට ඇතුල් වන නිසා. මේ ඇසට ඇතුල් වන ආලෝක කිරණ ඇසේ ඇති උත්තල කාචය මගින් වර්ධනය කරනවා. එහෙම වර්ධනය කරපු ආලෝක කිරණ අභිසාරී වෙලා දෘෂ්ටිවිතානය මත නාභිගත වෙනවා. එතකොට දෘෂ්ටිවිතානය මත යටිකුරු ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. මේ යටිකුරු ප්‍රතිබිම්බය දෘෂ්ටික ස්නායුව ඔස්සේ සංවේදනය කරලා මොළය වෙත රැගෙන යනවා. මොළයේ තියෙන දෘෂ්ටික සංවේදී කොටස මගින් තමයි ප්‍රතිබිම්බය උඩුකුරු ලෙස අර්ථකථනය කරන්නේ. අපි දැන් කාච ගැන කතා කරමු. කාච වර්ග කිහිපයක්
දෙකක් තියෙනවා. ඒ අතරින් අපි කතා කරන්නේ උත්තල කාච හා අවතල කාච ගැන. අක්ෂි කාචය උත්තල කාචයක්. උත්තල කාචයකට සමාන්තර ආලෝක කදම්බයක් එල්ල කළ විට එය වර්ධනය වෙනවා. එම කිරණ සියල්ල එකම ලක්ෂයක් කරහා ගමන් කරනවා. එයට ආලෝක කිරණ අභිසරණය කියලා කියනවා. එය මෙම රූප සටහනේ පරිදි දක්වන්න පුළුවන්. මේ කිරණ සියල්ල එකතු වන ලක්ෂය එම කාචයේ නාභියයි. කාචයේ සිට නාභියට ඇති දුර නාභි දුරයි. අවතල කාච සැලකීමේදී අවතල කාචයකට සමාන්තර ආලෝක කදම්බයක් එල්ල කළ විට වර්ධනය වී ආලෝකය විහිදුවනවා. එයට කිරණ අපසරණය කියලා කියනවා. මේ රූප සටහනේ පරිදි කිරණ අපසරණය වීම දක්වන්න පුළුවන්. එම අපසරණය වන කිරණ යම් ලක්ෂයකින් විහිදෙන ලෙස අපසරණය වෙනවා. එම ලක්ෂය අවතල කාචයේ නාභියයි. අපට දුර සහ ළඟ ඇති වස්තුන් පැහැදිලිව පේන්නේ කාචයේ වක්‍රතාවය අවශ්‍ය ප්‍රමාණයට අඩු හෝ වැඩි කර අක්ෂි කාචයේ නාභි දුර වෙනස් කර ගැනීම මගින්. එනම් වක්‍රතාවය අඩු උත්තල කාචයක නාභි දුර සාපේක්ෂව වැඩි වන අතර වක්‍රතාවය වැඩි උත්තල කාචයක නාභි දුර සාපේක්ෂව අඩුයි. මේ නිසා ප්‍රතිබිම්බ දුර වෙනස් නොකර පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට වස්තුව දුරින් පිහිටි විට කාචයේ වක්‍රතාවය අඩු කරගත යුතුයි. වස්තුව ළඟින් පිහිටි විට කාචයේ වක්‍රතාවය වැඩි කරගත යුතුයි. ඈතින් පිහිටන වස්තුවක හා ළඟ පිහිටන වස්තුවක ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානය මත සෑදෙන ආකාරය මේ රූප සටහන් වලින් පැහැදිලි වෙනවා. අපි දැන් අක්ෂි දෝෂ ගැන කතා කරමු. අක්ෂි ගෝලය දිගු වීම හෝ කෙටි වීම නිසා වක්‍රතාවය අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට නොහැකි වීම නිසා ඇතිවන අක්ෂි දෝෂ දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒවා තමයි දුරදෘෂ්ටිකත්වය සහ අවිදුරදෘෂ්ටිකත්වය. දුරදෘෂ්ටිකත්වය කියන්නේ දුරින් පිහිටි වස්තු පැහැදිලිව පේන නමුත් ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනීම. මෙයට හේතුව වන්නේ අක්ෂි ගෝලයේ කෙටි වීම හා අක්ෂි කාචයේ වක්‍රතාවය වැඩි කර ගැනීමට නොහැකි වීම. මෙම දෝෂයට පිළියම වන්නේ උත්තල කාච සහිත උපස් යුවලක් පැළඳීමයි. දුරදෘෂ්ටිකත්වයෙන් පෙළෙන අයෙකුගේ පෙනීම සිදුවන්නේ මේ ආකාරයෙන්. දුරින් පිහිටි වස්තුවක සිට පැමිණෙන ආලෝක කිරණ දෘෂ්ටි විතානය මත නාභිගත කරන බැවින් දුර පිහිටි වස්තු පැහැදිලිව පෙනෙන නමුත් ළඟ ඇති වස්තු නාභිගත වන්නේ දෘෂ්ටි විතානයට පිටුපසින් නිසා ඒවා පැහැදිලිව නොපෙනේ. මෙයට පිළියම ලෙස උත්තල කාච පැළඳීම මගින් දෝෂය ඉවත් කිරීම මේ රූප සටහන අනුව පැහැදිලි වෙනවා. අවිදුර දෘෂ්ටිකත්වය කියන්නේ ළඟ ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනීමයි. එයට හේතුව අක්ෂි ගෝලයේ දිගු වීම හෝ අක්ෂි කාචයේ වක්‍රතාවය අඩු කර ගැනීමට නොහැකි වීම. එයට පිළියමක් ලෙස අවතල කාච සහිත උපස් යුවලක් පැළඳීම සිදු කරනවා. අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන අයෙකුගේ පෙනීම මේ රූප සටහන් වල පරිදි සිදු වෙනවා. ළඟ ඇති වස්තු දෘෂ්ටි විතානයේදී නාභිගත කරන බැවින් එම වස්තු පැහැදිලිව පේනවා. දුර ඇති වස්තු වල ආලෝක කිරණ දෘෂ්ටි විතානයේ ඉදිරියෙන් නාභිගත කරන බැවින් ඒවා පැහැදිලිව පෙනෙන්නේ. මෙයට පිළියම ලෙස අවතල කාචයක් පැළඳීම මගින් දෝෂ ඉවත් කිරීම මේ රූප සටහනේ අනුව තමයි සිදු කරන්නේ. අපි දැන් දීනේත්‍රික දෘෂ්ටිය හා ත්‍රිමාන දෘෂ්ටිය ගැන කතා කරමු. ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමේ හැකියාව දීනේත්‍රික දෘෂ්ටිය ලෙස හඳුන්වනවා. දීනේත්‍රික දෘෂ්ටිය මිනිසා, රිලවා, වඳුරා, ගෝරිල්ලා, උණහපුළුවා වැනි සතුන්ට පවතිනවා. නමුත් ගවයා, බල්ලා, කොටියා වැනි ශීරපායින්ට එම හැකියාව අඩුයි. ත්‍රිමාන දෘෂ්ටිය කියලා කියන්නේ වස්තුවක ඇති ගැඹුර හෝ උස හඳුනා ගැනීමේ හැකියාවට. අපි දැන් අක්ෂි රෝග ගැන කතා කරමු. වර්තමානයේ බහුලවම පවතින අක්ෂි රෝග දෙකක් තමයි ඇසේ සුද ඇතිවීම සහ ග්ලූකෝමාව කියලා කියන්නේ. ඇසේ සුද ඇතිවීම ලෙස හඳුන්වන්නේ අක්ෂි කාචයේ පාරදෘශ්‍ය ස්වභාවය අඩුවීම නිසා ඇතිවන තත්වයක්. ඊට හේතුව වන්නේ අක්ෂි කාචයේ සෑදිලා තියෙන ප්‍රෝටීන් පරිහානියට පත්වීම. එතකොට කාචය කිරිසුදු පැහෙන් දිස් වෙනවා. ඇසෙහි සුද ඇති වූ විට
වස්තුවක සිට පැමිණෙන ආලෝක කිරණ නිසි පරිදි දෘෂ්ටි විතානය මත නාභිගත වෙන්නේ නැහැ. එවිට පෙනෙන සියලු වස්තු අපැහැදිලි වී බොඳ වී තමයි පෙනෙන්නේ. සාමාන්‍යයෙන් වයසට යාමත් සමග ඇසේ සුද ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ජානමය හේතු නිසාද ඇසේ සුද හටගන්නවා. ඕසෝන් ස්තරයේ සිදුරු වීම නිසා සූර්යාලෝකයේ ඇති අහිතකර පාරජම්බුල කිරණ පෘථිවියට ළඟා වෙනවා. එම කිරණ ඇසේ සුද ඇතිවීම කෙරෙහි බලපානවා. ග්ලූකෝමා කියන්නේ දෘෂ්ටික ස්නායුවට හානි සිදුවීම නිසා ඇසේ දෘෂ්ටි පරාසය ක්‍රමයෙන් අඩු වී අන්ධභාවයට පත්වීම. ඇසෙහි රුධිර පීඩනය වැඩිවීම ප්‍රධානම හේතුවක් වෙනවා මේ ග්ලූකෝමා තත්වයට. දියවැඩියාව ඇති අයට මේ ග්ලූකෝමා තත්වය ඇතිවීමේ වැඩි අවදානමක් තියෙනවා. රෝගය ඇතිවීම නිසා ඇසට සිදුවන හානිය නැවත යථා තත්වයට පත් කරන්න බෑ. මේ රූප සටහන් වලින් පෙන්වන්නේ ග්ලූකෝමා රෝගියෙක්ගේ පෙනීම ක්‍රමයෙන් අඩු වී යන ආකාරය. අපි දැන් අක්ෂීය ආසාදන ගැන කතා කරමු. ඉහත සඳහන් කළ රෝගවලට අමතරව වෛරස මගින්ද ඇස ආසාදනය වෙන්න පුළුවන්. එතකොට ඇස රතු වීම, කබ හා කඳුළු ගැලීම වැනි රෝග ලක්ෂණ මතුවෙනවා. පොඳුරුවන් මගින් හා ස්පර්ශය මගින් මේ රෝගය ව්‍යාප්ත වෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ රෝගී තත්ත්වය ඇස් ලෙඩ නමින් තමයි හඳුන්වන්නේ. ඇසේ නිරෝගී බව රැක ගැනීමට හා ඇතිවිය හැකි දෝෂ වළක්වා ගැනීමට පූර්ණ ආරක්ෂක ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. ඒ වගේ ආරක්ෂණ ක්‍රම කිහිපයක් ගැන දැන් අපි කතා කරමු. ඇස ත්‍රිව ආලෝකයට නිරාවරණය වීමෙන් වළක්වා ගැනීම. සූර්යග්‍රහණ නැරඹීමේදී ඍජුව සූර්යාදස නොබලා ඒ සඳහා ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීම. වැල්ඩින් කිරීමේදී ආරක්ෂක ආවරණ භාවිතා කිරීම. වෛද්‍ය උපදෙස් වලින් තොරව ඇසට බෙහෙත් වර්ග, දියර වර්ග දමන්න එපා. අක්ෂි දෝෂ නොමැති අය අක්ෂි දෝෂ සඳහා භාවිතා කරන උපස් පැළදීමෙන් වළකින්න ඕනේ. අවු කණ්ණාඩි භාවිතයේදී වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනේ. පෞද්ගලික ස්වස්ථාව පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. රූපවාහිනිය පරිගණකයේ එක දිගට භාවිතා නොකිරීම හෝ ඒ සඳහා ආරක්ෂක උපක්‍රම යෙදීම ඇසෙහි නිරෝගී බව රැක ගැනීමට හා දෝෂ වළක්වා ගැනීමට මේ පූර්වෝපායන් අනුගමනය කළ යුතු වෙනවා. අපි දැන් මිනිස් කනේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය ගැන කතා කරමු. කන ශ්‍රවණ සංවේදන ප්‍රතිග්‍රහණය කරන අවයවය. කන ප්‍රධාන කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි බාහිර කන, මැද කන සහ ඇතුළු කන. බාහිර කන තවත් කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි කම්පෙත්ත, බාහිර ශ්‍රවණ නාලය හා කර්ණ හා පටහා පටලය. මැද කන තවත් කොටස් දෙකකට වෙන් වෙනවා. ඒ තමයි කර්ණාස්තිකා, යුෂ්ඨකීය නාලය. ඇතුළු කන තවත් කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි කර්ණ සංකය, ශ්‍රවණ ස්නායුව, අර්ධ චක්‍රාකාර නාල. බාහිර කනේ කම්පෙත්ත කාටිලේජමය ව්‍යුහයක්. ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාලය වෙත යොමු කරන්නේ මේ කම්පෙත්ත මගින්. බාහිර කනේ බාහිර ශ්‍රවණ නාලය ශබ්ද තරංග කර්ණ පටහා පටලය දක්වා ගෙන යාමට දායක වෙනවා. බාහිර කනේ පිහිටි කර්ණ පටහා පටලය ශබ්ද තරංගයට අනුරූපව කම්පණය වී ශ්‍රවණයට අදාළව සංවේදනය ලබා ගන්නවා. කර්ණාස්තිකා, මුද්ගරිකාව, නිගාතිය, දරණකය ලෙස පිළිවෙලින් කර්ණ අස්තිකා තුනකි. කර්ණ පටහා පටලෙන් කර්ණ සංකය වෙත ශබ්දයට අදාළ කම්පන සම්ප්‍රේෂණය කරන. යුෂ්ඨකීය නාලය ග්‍රසනිකාවට සම්බන්ධ විවෘත නාලයක්. කර්ණ පටහා පටලය දෙපැත්තේ පීඩනය සමානව පවත්වා ගැනීමට මේ යුෂ්ඨකීය නාලය උපකාරී වෙනවා. කර්ණ සංකය ශ්‍රවණ ස්නායුව අග්‍ර සම්බන්ධ වී පවතිනවා. කර්ණ සංකය තමයි ශ්‍රවණ ස්නායුව අග්‍ර සම්බන්ධ වෙලා තියෙන්නේ. ශ්‍රවණය පිළිබඳ සංවේදනය ශ්‍රවණ ස්නායුවට සම්ප්‍රේෂණය කරන්නේ මේ කර්ණ සංකය. ශ්‍රවණ ස්නායුව ශ්‍රවණ සංවේදනය මොළයේ අදාළ කොටස් දක්වා ගෙන යනවා. එම සංවේදනය ශබ්දය ලෙස මොළය මගින් හඳුනා ගන්නවා. අර්ධ චක්‍රාකාර නාල නිරුඩේ සමබරතාව රැක ගැනීමට දායක වෙනවා. කනෙහි ආබාධ. අපි දැන් කනෙහි ආබාධ ගැන කතා කරමු. උපතින්ම හෝ පසු කාලීනව ශ්‍රවණය අඩුවීම, බිහිරි බව හා ශ්‍රවණාස්තිකා ඝනවීම වැනි ආබාධ කනෙහි ඇති වෙන්න පුළුවන්. උපදින විට බිහිරි පුද්ගලයන් තුල ගොළු බවද ප්‍රකාශනය වෙනවා. මිනිස් කනට ශ්‍රවණය කළ හැකි ශ්‍රව්‍ය පරාසය වන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතර ප්‍රමාණයයි.
ශ්‍රවණයට පිළියමක් ලෙස ශ්‍රවණාධාර භාවිතා කරන්න පුළුවන්. මිනිස් කනට ශ්‍රවණය වන එම සංඛ්‍යාත පරාසය තුළ වුවද කනට දරාගත හැකි හඬෙහි තීව්‍රතාවයක් තියෙනවා. ඊට වඩා වැඩි ශබ්ද ශ්‍රවණය කිරීමෙන් කනට හානි සිද්ධ වෙන්න පුළුවන්. කන ආරක්ෂා කර ගැනීමට අනුගමනය කළ යුතු පූර්වෝපායන් කිහිපයක් ලෙස කන තුළට බාහිර ද්‍රව්‍ය ඇතුළු කිරීමෙන් වැළකීම, අධික ශබ්දවලට කන නිරාවරණය නොකිරීම, වෛද්‍ය උපදෙස් අනුව පමණක් කනට ඖෂධ දැමීම, ආරක්ෂක උපාංග භාවිතයෙන් තොරව ගැඹුරු දියේ කිමිදීමෙන් වැළකීම, කනට හෝ කන ආසන්නයට පහර දීම හෝ කම්පෙත්ත ඇදීම නොකිරීම. 9 ශ්‍රේණියේ දෙවැනි පාඩම ඇස හා කන අපිට මේ විදියට අවසන් කරන්න පුළුවන්. මතක ඇතුව සයන්ස් බුක් YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි අලුත් වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඔයාලට ඒක බලන්න පුළුවන්. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වන තෙක් අදට ඔබෙන් සමුගන්න. ඔබට සුබ දවසක් වේවා.